අයිබෝවන් මම අද ඔයාලට කියන්නේ මෙන්න මේ මම හදාගත්ත ලම් රයිස් එක කොහොමද හදාගත්තේ කියලා උයාගත්තේ කියලා කියන්න තමයි මේ මම ලෑස්ති වෙන්නේ. මෙහෙම ඝනකම් භාජනය ලිපේ තියලා ඔයාලා ළඟ තියෙන මාජරින් හෝ බටර් ඔයාලා කැමති පොල් තෙල් වගේ පොල් තෙල් జాතියක් මොන හරි පොල් තෙල් කියන්නේ එක වර්ග තියෙනවානේ. ඉතින් ඔයාලට තියෙන තෙල් වර්ගයක් දාලා එළවලු තෙල් හරි කමක් නැහැ දාලා මෙන්න මේ වගේ එකක් හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. ඒ අතරතුර අපි ඔක්කොම දේවල් කපා කොටාගෙන ලං කර ගන්නත් ඕනේ. දැන් ලූණුයි සුදු ලූණුයි ඉඟුරුයි තමයි මම මේ දැම්මේ. දාලා ටිකක් මෙන්න මේ විදියට යම්තම් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට දාන්න ඕනේ කරාබු නැටි එනසාල් කුරුඳු පොතු දාලා කරපිංචා රම්පේ සේර නම් අනිවාර්යයෙන්ම දාන්න. මොකද සේර වලින් අමුතුම රසයක් එනවා. ඒක අනිවාර්යයෙන්ම හොයලා දාගන්න. ඉතින් මේ ඒක ටිකක් ටෙම්පරාදු වෙන්න මේ වගේ හැඳිකක ඉන්න. එතකොට ලස්සනට පොඩි කල එකක් එනවා. ඒකට අපි දිය ලුණු මං ගම්මිරිස් කුඩු දැම්මේ. කම්මිරිස් ඇට දාන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. කහ එකතු කරලා ආයෙත් හොඳට මික්ස් කරන්න කලවම් කරන්න. ගොඩක් අය මෙහෙම කලවම් කරනකොට මේකටම හාල් දානවා. හාල් ඔයාලා හොදලා පෙරලා වතුර පෙරලා තියාගන්න. ගොඩක් අය හාල් මේකට දාලා ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ තමයි කිරි දාන්නේ. ඒ වුණාට මම අද කරන්නේ කිරි ඉස්සර වෙලා දාන එක. මෙන්න මේ විදිහට කිරි එකතු කරලා බලන්න කහ පාට ලස්සනට දෙන. අපි කහ චුට්ටක් වැඩියෙන් දාගන්න ඕනේ. ගොඩාක් දාගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණය මෙන්න මේ වගේ කහ පාට වෙන්න කහ ටිකක් දාගන්න ඕනේ. දැන් පේනවනේ ලස්සනට තියෙනවා. ඊට පස්සේ අපි ඒකට අර පෙරාගත්ත හාල් එක දාන්න. උකු පොල් කිරි තියෙනවා නම් ගොඩක් රසයි. මේ විදියට හොඳට කලවම් කරන්න. කලවම් කර කර ඉන්න ඕනේ ටිකක්. අර කිරි කැටි ගැහෙන්න නොදී තියාගන්න තරමට හොඳයි. දැන් අපි මේක දැම්මට අපිට ඕන අවශ්‍ය ලුණු ප්‍රමාණය ඔයාලා පොඩ්ඩක් අතට අරන් බලන්න. රහ බලලා ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ටිකක් ගින්දර අඩු ගින්දරේ වගේ තියලා ආයෙ ගින්දර වැඩි කරන්න කරලා ආයෙත් අඩු කරන්න. අඩු කරලා මෙන්න මේ වගේ හැඳික ටික වෙලාවක් ඉන්න ඕනේ. ඊට පස්සේ ගොජ ගානකොට දැන් කිරි කැට ගහන්නේ නැහැ කියලා දැනගලා වහන්න. දැන් මේ තියෙන්නේ අපි උයාගත්ත බත් එක. මේ හොඳට තැම්බිලා තියෙන. හරි සුවඳකුත් එනවා. මේ මම හදාගත්ත ඉස්සෙල්ල දවස්වල හදාගත්ත බටු මෝචු එකයි ඔක්කොම මස් එක එහෙම. දැන් අපි මේ බත් එක බඳින්න යන්නේ. ඔතන්න යන්නේ. මේ වගේ කෙහෙල් කොලේ දික් අතරේ කතිරේ හැඩයට තියාගන්න ඕනේ. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි බත් ටික බෙදාගත්තාම මේ විදිහට දාගන්නවා. මම මේ මගේ හිතවතෙකුට දෙන්න තමයි මේ බත් එක බඳින්නේ. ටිකක් ඉතින් මම පොඩ්ඩක් වැඩියෙන් බඳිනවා. හැබැයි හරි සුවඳයි.
ඊට පස්සේ අපිට ඕන විදියට අවශ්‍ය ප්‍රමාණයෙන් අපිට අපේ හදාගත්ත ව්‍යංජන ටික මේ වගේ ලස්සනට තියලා හැම කරි එකක්ම හදනකොට ඒ කියන්නේ ව්‍යංජනයක්ම හදනකොට හින්දලා හදන්න. හින්දලා මේ ලම් රයිස් එකට හින්දලා හදන තරමට තමයි හොඳ. මොකද අර උතන්නත් ලේසි, රසෙත් හොඳයි. මේ නම් මේ අලු කෙහෙල් බැදපුවා. ගොඩක් අය මේක අර බටු මෝජි එක වගේත් හදනවා. මම කැමති මේ විදියට කන්න. ඉතින් මම මේ විදියට තමයි හැදුවේ. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කාලා රස බලන්න. මේ බත් එක අවන් එකක් තියෙනවා නම් එහෙම කෙහෙල් කොලේ ඔතලා අවන් එකට ටිකක් වෙලා දාලා තියලා අරගන්න. එතකොට ඒ අර කෙහෙල් කොලේ තියෙන රසයත් බත් එකට එකතු වෙලා හරි ගොඩක් රසවත් විදියට කන්න පුළුවන්. එතන ගියාම අවන් එකක් නැත්නම් මේක කෙස්සල් කොලේ මේ බත් එක ඔතලා තියලා පැය භාගයක් පැයකින් වගේ කෑමට ගන්න. එතකොටත් ඒක රසයි. පුළුවන් නම් ස්ටීම් කරන්නත් පුළුවන්. එතකොටත් රසයි. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු.